මේ වෙනකොට බලන්නකෝ මේ බැංකු කට්ටියක් ඇවිල්ලාද ජනාධිපති හම්බ වෙන්න ජනාධිපති ලේකම් කාර්යාලයට මෙතන ඉන්නවා සෙනගක් ඉන්නවා මොකද මේ තත්ත්වය ලංකා බැංකු සේවක සංගමය මොකටද මේ අද බහැලා තියෙන්නේ අද ලංකා බැංකු සේවක සංගමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඉස්සරහට ආවේ මුදල් අමාත්‍යාංශයට දිගටම මේ HDFC බැංකුව සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලු අපි ඉදිරිපත් කරා. ඒ විතරක් නෙමෙයි HDFC කියන්නේ ලංකාවේ තියෙන නිවාස සංවර්ධන බැංකුවක්. ඒතර මේ බැංකුවේ සභාපති කෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඊළඟට සාමාන්‍ය අධිකාරිවරයෙක් ඉන්නවා. ඒ සියලු දෙනාට දැන් අවුරුදු 1කමාරක් තිස්සේ මේ තියෙන ප්‍රශ්න අපි පැහැදිලි කරමින් ඉන්නවා. නමුත් සේවකයන්ට තියෙන කිසිම ප්‍රශ්නයක් මේ දක්වා විසඳලා නැහැ. විශේෂයෙන්ම අවුරුදු 3කට අත්සන් කර සාමූහික කිවිසුම 2024 ජනවාරි 1 වෙනිදා අත්සන් කරන්න ඕන එක 2026 ජනවාරි 1 වෙනිදාට තාම අත්සන් කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහා බැංකුවෙන් දිගටම මේ බැංකුවට සීමා පනවනවා. ඒතර ඒ සීමා පනවපුවාම දවසින් දවස මේ බැංකුව අඩාල වෙනවා. ඒතර මුදල් ඇමතිවරයා විදිහට අවසාන වශයෙන් ජනාධිපතිතුමා හරි මේවට මැදිහත් වෙලා විසඳුමක් දිය යුතුයි කියන ස්ථාවරයෙන් තමයි අපි අද මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. ඔව් ඒ වගේම මේ මෙතුමගෙන් අහමුකෝ වෘත්තීය සමිති සටන් සගේ මොකද මේ ලංකා බැංකුවට නේ ඕගොල්ලෝ අනිත් බැංකු වලට මොකටද හොට දාන්නේ? නෑ ඒක වැරදි වැටීමක්. මේක ලංකා බැංකුව නෙමෙයි ලංකා බැංකු සේවක සංගමය කියන්නේ සමස්ත මේ රටේ රාජ්‍ය පෞද්ගලික බැංකු 18ක එකතුවක්. ඒතර මේක ලංකා බැංකුවේ විතරක් නෙමෙයි. දැන් ඔබතුමා වැඩ කරන්නේ ලංකා බැංකුවේනේ. මම ලංකා බැංකුවේ සේවය කරනවා. මම ලංකා බැංකු සේවක සංගමේ සභාපති. අද අපේ ප්‍රධාන ලේකම් සහෝදරයා කිව්වා වගේ HDFC බැංකුව කියන රාජ්‍ය බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවත් මූල්‍ය මණ්ඩලයත් බරපතල කොන්දේසි පනවලා අද බැංකුවේ පැවැත්ම දිනෙන් දින කඩාගෙන වැටෙනවා. ඒ වගේම සේවකයන්ගේ අයිතිවාසිකම් දිනෙන් දින ලබා දීම කල් යනවා. මේ නිසා බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේක මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට දිගටම කිව්වා බැංකුව ආරක්ෂා කරලා බැංකුවේ සේවකයන්ගේ අයිතිවාසිකම් දෙන්න කියලා. කිසි කෙනෙක් මේව ගණනට ගන්නෙ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අද දවසේ HDFC බැංකුව රාජ්‍ය බැංකුවක් දින භාගයක වැඩ වර්ජනයක් කරලා මේ සහෝදරවරු මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේ දුක්ගැනවිල්ල අපේ ඇමතිතුමා ගරු ජනාධිපතිතුමාට මුදල් ඇමතිතුමා හැටියට මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ අපිට ගොඩ දාලා දෙන්න කියන ඉල්ලීම කරන්න තමයි අපි අද මේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ආවේ. හැබැයි මෙහෙම බය කරාම වෙන්නේ මොකද බැංකුවල තියෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා. බිඳ වැටෙනාම බැංකු බැංක්‍රෆ්ට් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ කරන වැඩෙන් විශේෂයෙන්ම වෙනම බැයිද හොරෙන් සාකච්ඡා කරන්න මේක ජනතාවට දැනුම් දෙන්න නැතුව නෑ මේක අපි පිළිගන්න ලෑස්ති නෑ. මොකද දැන් අවුරුදු 1කමාරකට වැඩි මේ ප්‍රශ්නේ අදීය ප්‍රශ්නයක් නෙමෙයි ඉලාල් සහෝදරය. අදීය ප්‍රශ්නයක් නෙමෙයි. අදීය ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මහ බැංකුවේ මේ බරපතල නීති රීති පනවලා බැංකුවට මේ අවුරුදු 1කමාරකට වැඩි අපි කියන්නේ ඔව් මහ බැංකුවට අයිතිය තියෙනවා ඒ නීති රීති පනවන්න මූල්‍ය මණ්ඩලයට. හැබැයි නීති රීති පනවලා මේ බැංකුවේ පැවැත්ම මොකක්ද කියන එකට කවුද ඒකට උත්තර දෙන්නේ? ඔව් ඒක ආණ්ඩුවේ වගකීමක්. මුදල් අමාත්‍යාංශයේ වගකීමක්. ඔව් එහෙමනම් ඒකට උත්තර දීලා මේ ප්‍රශ්න විසඳන්න කියලා අවුරුදු 1කමාරක් තිස්සේ අපි ඔය ඔබ කියපු විදිහට අපි මේ වැඩේ කරගෙන ගියා. දැන් මේ යන විදිහට ඔබ කියන විදිහට මේ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඕක ආවත් නැතත් මේ බැංකුව මෙහෙම වහගෙන හිටියොත් ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒක වළක්වන්න තමයි අපි මේ කටයුත්ත කරන්නේ. තවත් වෘත්තීය සමිති නායකයෙක් තමයි මේ. මොකද සහෝදරයා මෙච්චර මේ හැමදාම පාරට බයිනවා. ජනාධිපතිතුමා වෙන්න ඕනද මේවට සාකච්ඡා කරන්න? ඇයි බැයිද මේවා වෘත්තීය සමිති මට්ටමින් විසඳ ගන්න? ඇත්තරම මෙහෙමයි. දැන් කියන්නේ ජනාධිපතිතුමා තමයි මුදල් ඇමතිවරයා මේ රටේ. එතකොට බැංකුත් එක්ක ගනුදෙනු කරද්දී මේ තීන්දුව තීරණ ගැනීම සහ ඒවට අදාළ කටයුතු වලට ඍජුවම බලපාන්නේ මේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම. ඒ නිසා තමයි අපිට ජනාධිපතිවරයාව හම්බෙන්න එන්න වෙන්නේ මේ වගේ අවස්ථාවක මේ වගේ ප්‍රශ්නයක් කතා කරන්න ගියාට පස්සේ. ඒ වගේම තමයි අපි කතා කරන මේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කියන්නේ එහෙම නැත්නම් HDFC බැංකුව කියලා කියන්නේ මේ රටේ මධ්‍යම සහ අඩු ආදායම් දාපි ජනතාවට නිවාස හදාදීම සඳහා රජයෙන් පිටවපු බැංකුවක්. එතකොට මෙන්න මේ බැංකුවේ ක්‍රියාකාරීත්වය නවතිනවා කියන එක බොහොම පැහැදිලිවම විශාල වශයෙන් බලපානවා මේ රටේ පහළ සහ මැද ආදායම් ලබන්නන්ට. ඒ වගේම තමයි අපිට අනිත් පැත්තෙන් කියන්න තියෙන දේ තමයි රජයේ ප්‍රතිපත්තියක් මේක. එතකොට මේ රජයේ ප්‍රතිපත්තියකුත් හානියට ලක් වෙනවා මේ බැංකුව කඩා වැටීම කියන කාරණාව ඇතුලේ. රයිට් එහෙනම් බලමු විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේ විශේෂයෙන්ම සඳහන් කරනවා නම් බැංකුවේ අද නිවාඩුව ඒතොරනේ වරුවක් දැම නිවාඩුව. ලංචවරකට මේ ඇවිල්ලා තියෙන කට්ටිය මේ මොන බැංකුවේද ඔයගොල්ලෝ? ලංකා බැංකුව. ලංකා බැංකු සේවක සංගමේ ක්‍රියාකාරීන් ඉන්නේ. ලංකා බැංකු සේවක සංගමේ ක්‍රියාකාරී. ඒක මොකද්ද බැංකුව? මහජන බැංකුව. මහජන බැංකුව. ලංකා බැංකුව, මහජන බැංකුව, ඒ වගේ බැංකු ගොඩක ක්‍රියාකාරීන් පිරිසක් තමයි මේ ඉන්නේ.
ඉතින් සෑහෙන විශාල පිරිසක් දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මේ ඉල්ලන්නේ මොකද්ද? ඒක තමයි ප්‍රශ්නේ. මේ හැම දෙයකම ජනාධිපතිතුමා තමයි හම්බ වෙන්න ඉන්නේ. උත්තරයක් නැති. බලධාරීන් හරියට ක්‍රියාත්මක නොවුනහම හැම ජනාධිපතිතුමාට එන්න වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා. මේක මාර ප්‍රශ්නයක්. මේක විසඳන්න ඕන. මොකද මේ කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්න එවල විසඳන්න නැති වුණාන් පස්සේ හැම දෙයකම උත්තර ජනාධිපතිගෙන් ඉල්ලනවා. හැම දෙයකම උත්තර. ඉතින් බලන්නකෝ. මේ පැයක් නුවඩු දාලා කැම පැය. What